අයිබෝන් අද අපි කතා කරන්නේ තවත් ටීම් එකක් මැනේජ් කරන්න නැත්නම් ටීම් එක ලීඩ් කරනකොට අපිට අවශ්‍ය කරන බේසික් ටූල් එකක්. මෙතෙන්දී අපි කතා කරන්නේ ඔයාලා දන්නවා ටීම් එක ඇතුළේ විවිධ ආකාර විවිධ මට්ටම් වල ස්ටාෆ් එක අපි ළඟ මේ ටීම් එක ඇතුළේ ඉන්නවා. සමහර අය වැඩ කරන ටීම් ඉන්නවා. සමහර අය සුපර්වයිසරි නැත්නම් මැනේජින් රෝල් කරනවා. ඒ වගේම තමන්ගේ මට්ටමෙම තමන්ගේ පාර්ට්නර්ස් එක්ක වැඩ කරන කට්ටිය ඉන්නවා. මේ වගේ විවිධ ලෙවල් වල කට්ටිය මේ ආයතන ඇතුලේ වැඩ කරනවා. හැබැයි මතක තියාගන්න මේ එක එක අතක වැඩ කරනකොට මේගොල්ලන්ට අපි ට්‍රීට් කරන්න ඕන ඒ යට ගැලපෙන විදිහට. සමහර වෙලාවට කියන්න පුළුවන් හැමෝටම ඉක්වලි ට්‍රීට් කරන්න කියන්නේ. ඉක්වලි ට්‍රීට් කළා හරියන්නේ නැහැ. ඒ ආයට අවශ්‍ය කරන විදිහට තමයි ඒ අවශ්‍ය කරන ලෙවල් එකෙන් තමයි අපි ඒ ට්‍රීට් කරන එක කරන්න ඕන. ආයතනයක් ඇතුලේ ටීම් එකක් ඇතුලේ ටීම් එක ලීඩ් කරනවා. උදාහරණ ගන්නකො ඔයගේ පවුලේ අපි ගමු පොඩි බබෙක් ඉන්නවා අවුරුදු 5ක විතර. තව එක්කෙනෙක් ඉන්නවා අවුරුදු 15ක 20ක ළමයි. එතකොට මේ දෙන්නම ළමයි වුණා කියලා මේ දෙන්නට සලකන්න ඕන විදිය ට්‍රීට් කරන්න ඕන විදිහ එක වගේ වෙන්නේ නෑ. මොකද හේතුව මේ දෙන්න ඉන්න ලෙවල් දෙකක්. එතකොට මේ දෙන්නගේ රික්වයර්මන්ට් වෙනස්. ඉතින් ඒ නිසා ඒ අයට ගැළපෙන විදිහටයි අපි මේ සලකීම ආයතන ඇතුළේ සේවකයන්ට කරන්න ඕන. ඉතින් අපි මේ නිසා ආයතනයක ඉන්න සේවකයෝ මූලිකව කඩා ගන්නවා කොටස් තුනකට. පළවෙනි තමයි අපි කියනවා වැඩ කරන අය. ෆ්ලෝ එකේ වැඩ කරන අය. ඒකවල තමයි ඩුවර්ස්ලා වැඩ කරන අය. දෙවෙනි කට්ටිය තමයි ඒ ඩුවර්ස්ලා මැනේජ් කරන, නැත්නම් සුපර්වයිස් කරන ටීම් එක මැනේජර්ස්ලා, නැත්නම් සුපර්වයිසර්ස්ලා. තුන්වෙනි ටීම් එක තමයි අපිත් එක්ක මේ බිස්නස් එකේ පාර්ට්නර් වෙලා ඉන්න අනිත් අය. ඒ කියන්නේ උදාහරණයකට ඔයා ෆවුන්ඩර් කෙනෙක් නම් ඔයත් එක්ක මේක වැඩ කරන මේ ඉන්ඩස්ට්‍රියේ තව සපෝටිව් බිස්නස් එකක් තියෙන්න පුළුවන්. ඔයා ප්‍රොඩක්ෂන් එකක් කරන එකට සපෝට් කරන තව කම්පැනි එකක් තියෙන්න පුළුවන්, ස්ටාර්ට්අප් එකක් තියෙන්න පුළුවන්. ඔයා ප්‍රොඩක්ට් එකට අවශ්‍ය කරන තව සප්ලයි එකක් දෙන, රෝ මැටීරියල් එකක් දෙන. නැත්තම් මේ හාෆ් ෆිනිෂ් කරපු අයිටම් එකක් දෙන. ඉතින් ඒගොල්ලෝ ආගේ පාර්ට්නර්ස්ලා. ඔයා එහෙම නැතුව ආයතනයක හෙඩ් කෙනෙක් නම්, ඩිපාර්ට්මන්ට් මැනේජර් කෙනෙක් නම්, ඒතර අනිත් ඩිපාර්ට්මන්ට් මැනේජර්ස්ලා වගේ පාර්ට්නර්ස්ලා වෙනවා. එතකොට මේ ඩුවර්ස්ලා කියන අය මැනේජ් කරන විදිහ පළවෙනිම බලමු. ඩුවර්ස්ලා මැනේජ් කරනකොට ඒගොල්ලෝ වැඩ කරන අය. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ෆ්ලෝ එකේ ඉන්න ස්කිල් ස්ටාෆ් එක. එතකොට අපි මෙයාලගේ හැමතිස්සෙම ගන්න මේගොල්ලන්ට ෆ්‍රෙන්ඩ්ලි අප්‍රෝච් එකක්. හැමතිස්සෙම ෆ්‍රෙන්ඩ්ලි අප්‍රෝච් එකක් ගන්න. එතම කොහොමද විස්තර කොහොමද මොකද කරන්නේ, මොනවද තියෙන ප්‍රශ්න ගැටලු, කොහොමද මේ වැඩ කරන්නේ කියලා ෆ්ලෝ එකේ අපි ඒගොල්ලොත් එක්ක බොහොම ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. ෆ්‍රෙන්ඩ්ලි ටෝන් එකකින් තමයි අපි ආයට අප්‍රෝච් කරන්නේ. ඒතර මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් අපි හැමතිස්සෙම මෙන්ටරින් අප්‍රෝච් එක තමයි ගන්නේ. යාට කියලා දෙන්න තමයි අපි අප්‍රෝච් එක ගන්න. බනින්න කරන්න, ඒ වගේ හරස් කරන්න, ඒ වගේ දෙයක් අපි යන්නේ නැහැ. හැබැයි අපි ගත්තොත් සුපර්වයිසරි නැත්නම් මැනේජර්ස්ලා කියන කැටගරි එක, සුපර්වයිස් කරන මැනේජ් කරන කැටගරි එක අපි ආයට අප්‍රෝච් කරන්නේ වෙන විදිහකට. ඒකට අප්‍රෝච් කරන්න ඕන අපි හැමතිස්සෙම එයාලා ප්‍රෙෂර් කරන්න ඕන, එයාලට ෆෝස් කරන්න ඕන තමන්ගේ ටීම් එකේ ක්වොලිටි එක සම්බන්ධයෙන්, තමන්ගේ ටීම් එකේ වර්ක් ඩන් එක සම්බන්ධයෙන්. මොකද හේතුව එයාලා යටතේ තමයි ඒ ටීම් එක වැඩ කරන්නේ. ඉතින් අපි ටිකක් ඒගොල්ලන්ව ප්‍රෙෂර් කරලා වැඩ ගන්න ඕන ඩුවර්ස්ලාගෙන්. එහෙම නැතුව මැනේජර් හෝ ස්ටාර්ට්අප් ෆවුන්ඩර් නම් ඔයා ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්න එපා මේ ඩුවර් කියන කෙනත් එක්ක. අපි දකින්න සමහර වෙලාවට මේ මැනේජර්ස්ලා අපි ස්ටාර්ට්අප් ෆවුන්ඩර්ට එහෙම නැත්නම් GMට CEOට වෙලා කියනවා මෙයාත් එක්ක වැඩ කරන්න බෑ. මෙයාට අපි කියනවා නමුත් මේ දේ කරන්න නැහැ කියලා ඔයාට පවරනවා මේ වැඩේ. ඔයා තමයි අර ඩුවට කතා කරන්න. එතකොට ආයතන ස්ට්‍රක්චර් එක කඩන් වැටෙනවා. ඔයාට තියෙන රෙපියුටේෂන් එක නැති නිසා ඔයාට ඒ ආයතනේ මැනේජ් කරගන්න බෑ. මොකද වෙන්නේ? අර මැනේජර් ඔයාට ටාස්ක් දෙනවා. ඔයා මැනේජර් යටතට යනවා. එයාගේ වැඩ කරන්න. එහෙම හරියන්නේ නැහැ. එයාට කියන්න රයිට් ඔයාගේ මේ ටීම් එකේ මේ දුර්වලතාවය තියෙනවා. මේක හදා ගන්න ඕන. මේක නැවත වෙන්න බෑ. මේ ප්‍රොඩක්ට් එකේ මේ ක්වොලිටි එක මේකේ එන්න ඕන. ඒකට ඔයා කතා කරන ටීම් එක. එහෙම කතා කරන්න බැරි නම් ඔයා තීරණය ගන්න ඕන ඒ සුපර්වයිසර් මැනේජර් ගැන එයාගේ මැනේජීරියල් ඔය සුපර්වයිසර් ස්කිල්ස් සම්බන්ධ ඒක ට්‍රේන් කරන්න. එහෙම නැත්නම් ඩිසිප්ලිනරි ඇක්ෂන් එකකට යන්න. මොකද හේතුව එයාට ටීම් එක සුපර්වයිස් කරලා ගන්න බැරි නම් ඔයා නම් ඒක කරන්නේ එතන පොසිෂන් එකේ ඉන්නේ වැඩක් නෑ. ඊළඟට බලපුවම අපේ අන්තිම ටීම් එක. අන්තිම ටීම් එක තමයි අපි කතා කරපු පාර්ට්නර්ස්ලා කියන කට්ටිය. පාර්ට්නර්ස්ලා කියන්නේ අපිත් එක්ක මොහොම ෆ්‍රෙන්ඩ්ලි අප්‍රෝච් එකක් තියෙන ටීම් එකක්. එතකොට අපේ බිස්නස් එකට උදව් කරනවා, අපිට ප්‍රොඩක්ට්ස් දෙනවා, නැත්නම් අපේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන් යන්න සපෝට් කරන අනිත් ඩිපාර්ට්මන්ට්ස් ටික. ඔයා HR මැනේජර් නම්, ඔයාගේ ෆයිනෑන්ස් මැනේජර්, ඔපරේෂන්ස් මැනේජර්, සේල්ස් මැනේජර්, මේ කට්ටිය වගේ පාර්ට්නර්ස්. අපි අත් එක්ක වැඩ කරන්නේ හෙල්ප්ෆුල් විදිහට. රයිට්. අපි මෙහෙම වැඩක් කරනවා, මේ ප්‍රොජෙක්ට් එකක් කරනවා, මේක වගේ මම සපෝට් එකක් කරනවා. එතකොට ඒ සපෝටිව් අප්‍රෝච් එක තමයි අපි ඒ වගේ අයට අරගන්න. ඉතින් අපි දැනගන්න ඕන මෙන්න මේ
කැටගරි තුන ඇතුලේ හරියට අප්‍රෝච් කරන්න. හරියට ඒගොල්ලන්ව ඩීල් කරන්න. ඒතර අපිට ප්‍රශ්න අඩුවෙන් ආයතනයක ස්ටාෆ් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. හරියට ඒගොල්ලන්ගේ වැඩක් ගන්න පුළුවන්. try කරලා බලන්න මේ ටුවර්ස්ලා, මැනේජර්ස්ලා, එහෙම නැත්නම් සුපර්වයිසර්ස්ලා සහ පාර්ට්නර්ස්ලා ඒ ඩිෆරන්ට් ලෙවල් තුන ඒ අවශ්‍ය විදිහට මැනේජ් කරන්න. try කරලා බලන්න කොහොමද චේන්ජ් එක වෙන්නේ කියන එක. මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා මේ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. Have a nice day.